ඔයාලා දන්න වැකියක් තියෙනව නේද? ඇඟිල්ල තරමට ඉදිමෙන්න කියලා. ඇත්තටම ওই කතාව කියන්නේ කිසිම අරමුණක් ඉලක්කයක් නැති ඍණාත්මක මිනිස්සු. ඉතින් අරමුණකට වැඩ කරන මිනිස්සු දැක්කම ඒ අයට හරිම අමාරුයි. ඉතින් කියන්න පටන් ගන්නවා උඹට පුළුවන් ද අහවලා වෙන්න? ඒ මිනිස්සු ලොකු මිනිස්සු. ඒ අය කරන වැඩ උඹට කරන්න බෑ. උඹ උඹේ තරමට වැඩ කරපන් කියලා. හැබැයි මේ මිනිස්සයාට අමතකයි ඒ ජීවිතේ දිනපු මිනිස්සයා පටන් ගත්ත තැන. ඉතින් ජීවිතේ හුස්ම ටික වැටෙනවට ඔහේ ජීවත් වෙලා ජීවිතේ දිනන්න වෙරදරන මිනිස්සුන්ගේ කකුලෙන් අදින පිරිසක්. ඉතින් අරමුණකට වැඩ කරන කෙනෙකුට කිසි කෙනෙක් අදාළ නැහැ. ඔහුගේ ඉලක්කයට යනවා. ඉතින් ඔයාලත් ඔයාලගේ අරමුණ වලට යන ගමනේදී එන ඍණාත්මක මිනිසුන් මගහැර ඔබේ ගමන ඔබ යන්න.